සඳකෙමි වැගිරෙන රැපුරා දැනුණ පපුසූරන කාරණා පියවෙන නෙතුපියරු මට වෙලාවට තමයි මිහිරන් ගාවක් නැත්තම් අසලා මාර නේද කොහොමද යා අද යාළුවෙක් තමයි මිහිරන් එක්ක නෝන කොල්ලේ මම මේ යාළුවෙකුත් කතා කරා ඉතින් කියනවා ඒ ගම පැත්තේ බැක්ක පළාතේ දැම්මම එන්න එපා කියලා එහෙම කියනවා පොලිසියෙන් හොයනවලු හැමතැනම මාව හොයනවා තමයි මටත් අයියා ෆෝන් එකක් දුන්නා ඔයා හොයනවා මේ ඉන්න තැන පරිස්සම් වෙලා ඉන්න කියපන් අනේ කියලා ඉන්න ඇන්න මම මොනව කරන්නද මට බාලකයක් තිබ්බ ඉඳනේ මං ලොකු අයියා තියෙන් යන්නේ ඉතින් කරපු ගුණ වැඩේ නම් පුතා කියලා වැඩක් නැහැ මම හිතුවේ නෑ එක පීපාරි ඌ මැරෙයි කියලා දෙයියම් ඌ එන තඩිය මං හිතුවේ නෑ ඌ මැරෙයි කියලා ඕ එහෙම තමයි මිනිස්සෙක් ගේ ඇඟවලට තිබ්බට ඔය පරාණේ ඉතින් ලොකු නෑ ඒක මේ ගුණාවක් ඔව් මොනවාවත් යන්දා මට දැන් අන්තිමට උනේ ගමේ ඉන්නත් නැති වෙයි මම මුලදීන් උඹට කල්පනා කරන්න තිබ්බා උඹ දැන් කල්පනා කරුවට වැඩක් නෑ පුතා උඹගේ ගොන් පමණක් පෙළවරක් නෑ යන තැන කරගන්නේ ගොන් වල ඊළ වැඩක් නෑ නේද මේ ගෙල්ලෝ ඉන්න තමයි කොල්ලෙක් අද තරක් නැත්තේ මම හිතුවේ රිත්ම ඇත්තටම මට ආදරේ කරා ඒකට බලන් යද්දි බොරුව කරලා දෙන්නා අයියටයි මාලයටයි දෙන්නටම ආදරේ කරන ගෑනු මොන ගෑනුද උන් ඉන්න තමයි ඔය අපේ ලෝකෙ මෙතන බලමු හරි හරි නේද දැන් ඉතින් මේකට වෙලාවක් ඉන්න මේ මට බඩගි ගන්නකුත් නෑ ආන්ටනම් ඔය ඇති දෙයක්ුත් නෑ නැති දෙයක්ුත් නෑ ඔය බත් බින්ගක් ඇති බාපා ආන් ගේ ඇතුලේ මේක උඩ බලාපන් ඔබ ඉල්ල බඩගිනි අප්පා අනේ හඩා ඔය පෙරලන්න එපා කෑම අර හිටියනේ ඔය පිගන් කෝප්ප කඩන්න එපා ආපන් ගිහින් වාන් අර මේසේ උඩ වහලා තියෙනවා බත් එක්ක ඔය කරලා රහත යාවට මොකද ඔය හැම පොලිසියකටම ඕව කෝල් කරලා තියෙනවා ඒකම අල්ලනවා බාරක ගිහින් හරි බස් එක්ක වෙනවා කොහෙන් හරි උඹ පොතු වෙනවා උඹ බලාපන්කෝ මේ මරලා මහමුන්දේ හැංගුණා ඒ මිනිස්සුන්ට ඉවතිය ඒ මිනිස්සු පොලිසියෙන් කට්ටිය එයාලා ගිහිල්ලා ඕව අල්ලලා දෙන්නවන දරුවන් දෙන්න කියන දේ හන් කල්පනා කරනවා මම හිතුවේ දැන් නේද මෙහෙම ප්‍රශ්නයක් වෙයි කියලා මම හිතුවේ රිත්ම ඇත්තටම මට ආදරේ කරන්නේ නැහැ කියලා මම ඉතින් ඒ තරමට විශ්වාස කරා ඒක තමයි විශ්වාස කළා කඩේ ගාවිදි ලොකු අයියත් එක්ක කතා කරගෙන ඉන්න ගමන් මට පාරක් ගහන්න වෙබරේ තමයි මම බේන් යන්නේ ඔබගේ ඉවසීමක් නැතිකමනේ දැන් ඉවසෑවේ නැති ඉතින් උඹ අමාරු වෙන්නේ එල්ලෝ ඉඳ තමයි ගෑනු කවදාකවත් විශ්වාස කරන්න එපාඩ එල්ලෝ ඉඳ තමයි කොල්ලොන්ට වෙන්නේ වෙන්නේ ඔව් එල්ලෝ තමන් බලන්නේ මාරු අර දැනගන්න හොඳ කෙල්ලක් හොඳ කෙනෙක් තෝරා ගන්න බොහොම අමාරුයි අද කාලේ ගම්පා සුසන්දයියත් මට කෝල් කරා මල්ලිප කොහෙන්ද ඉන්නවද කියලා දැහ ඒක තමයි ඊකන් වතුර ටික ඉරවෙයි මම හිතුවා මේ ගමින්ම කවින්ම කෝල් එකේ නැති කියලා ඒත් නෑ ගමින් ඉස්සෝ අය පොලිස් වලින් හිටන් මේ කියනවා ඊයේ සමරපාල මාමයි කඩේ ගාව ගිහිල්ලා පොලිසියෙන් සිවිල් පිටේ ඉඳලා තියෙනවා ඒකනේ කියන්නේ නැති අහුන්නේ නැති අර නැන්දාව තිරපින්න මෙහි ආවේ ඒක තමයි ඒ ඇසේ ඊයේමුත් පේනවා ඊයේ ලොකු අයියා ඇවිල්ලි ඉවරම පරිස්සම් යන්න කිව්වා ඒක තමයි ඌ මරුණාට පස්සේ තව ටිකක් මහත් වෙලා ගොඩ ඔපෙන් බෑග් එකට වතුර පුරලා ගිහින් දැන් හාර්මෝනියම් පුට්සයි කරලා පටවලා ඒක තමයි කියන්නේ දවසින් දවස ඉදි මෙනවා ඔය මිනිස්යාගේ තරාණි කුංචි වුණාට මිනිස්යාගේ ශරීරේ ලොකුයි ඕක ඉතින් දැන් උලන් වදින්න ඉදි වෙනවා ඊයේ පාර ගිහිල්ලානේ අයියාගෙන නන්ද නැවුණාද ඊයේ මං ඊනේ කෑ ගහලා තිනවා හරියට ඒකනේ මට ඇහුණා ඉතින් මම ඔය කතා කරලා බැලුවා එතකොට සත්‍යයක් නෑ ඇයිද බා ඇටි ඇයි ආලා ඔය සුදු පාට එළියට පහළියට යන්නේ නැතුව ඔය ඉඩකම් ගයක් අස්සට වෙලා මටත් උවට උත්තර නැති වෙයි පොලිසියෙන් ආපුවම යන්න වෙයි මට සුදු පාට සරම පුත්තාගෙන අත්වල බ්ලවුස් උත් දාගෙන මේ සුත් දාගෙන ෆෝන් එක කඩා දාගෙන ඇවිල්ලා මට අයියේ පරිස්සම් යන්න මාව මැරුවා මං ගොත් මරනවා කිව්වා ඒක තමයි දැම්මම ඒකට වෛර පිළිමහන ඒක නෙමෙයි සිරියාල් කියන නන්ද කිව්වා මේ අපේ නන්ද මේ දඹදිව යන්නේ ආවද කියන්නේ මම මේ මාසේ 25 හදිහට යනවා පුතා ඒ ගිහිල්ලා හැබැයි
ටික දවසකට ඉන්නේ මම ඔය ඒ ළඟපාත නෑට හැදුවේ ගෙදරක ඉඳගෙන සිල් සමාදන් වෙන්න ඕන ඒ පැත්තේ. මොකද මේ අපි මේ ඉන්න ටික කාලෙටවත් කරපු පව්වට ගෙවෙන්නවත් පිනක් දහමක් හරියට එක හිතකින් කරගන්න හිතාන තමයි මම මේ ලැබිලා හැප්පෙලා යන්නේ. නෑ පල්ලේ විජිතානන්ද මාමා කිව්වා මේ එහෙ ඇවිල්ලා ඉන්න කියලා. එහෙ මාමයි නැන්දා විතර නෙමෙයි. එහෙවත් ඉන්නවා ඉතින් දැන් වැඩක් කරන්න ඕනේ ඒ දුර බලත් වල යන්නත් බෑ මට මේ ප්‍රශ්නෙත් එක්ක. ඔව්. ඔය හරි බේරිලා හිටපම් මේ කියනවා ඉන්නේ. බේරිලා හිටියට මේ මම කරගත්ත බොම්බමක් මාපකරු මෙනන් ඉවන්න බෑ පුතේ මේක අපි. ඒව නම් ඉතින් මිනිහන් මැරුවොත් ඉතින් ඒක පළ දෙනවා. අනේ මන් දන්නේ පුතා. ඔබ ගෑණියෙකුත් මිනිහෙකුත් මැරුවා. දැන් ඉතින් පිනක් ධර්මයක්වත් කරගන්න බලාපන්. මේ ඔහොම ඉඳලා නම් හරියන්නේ නැහැ. කල්පනාවෙන් කරගන්න දෙයක්. මට ඉතින් කියන්න දෙයක් නැහැ. ආයි කියලා වැඩකුත් නැහැ නේ කිව්වා. කිව්වා කියලා ඇති වැඩකුත් නැහැ. මම එච්චර දුර හිතුවේ නෑ නේද? මම රිද්මට ඇත්තටම ආදරේ කරේ. මං හිතුවේ නෑ රිද්ම ඒත් තාම වෙනකන් කෝල් එකක්වත් නෑ මට. ඒකනේ කියන්නේ. ඒක දැන් බස් එක තරහා වෙලා ඕම් බලාපන් කොහෙද? ආයි ඕක කිම්බට කැමති වෙන්නේ මට සෑහෙන ගානක් වේදමුත් වුණා. වේදන් නම් ප්‍රශ්නයක් නෑ. ගමේ ගියත් නැති නාස්ති කරපු එකනේ කරේ. හරියට ඉතුරු කරගත්තේ නෑ. අම්මට තාත්තට කේකේවා කිව්වා. අම්මට තාත්තත් එක රණ්ඩු වුණා. හැමදාම තාත්තයි අම්මයි එක වලි. ඒක තමයි කියන්නේ. අවසාන ඉතුරු වෙච්ච දෙයක් නෑ. නැන්දාවත් හොඳ වෙලාවට. නෑ කල්පනාව විතරයි ඉතුරු. නැන්දාවත් හිටියේ හොඳ වෙලාවට. නැත්තම් මට යන්නේ යමක් නෑ. ඒකනේ කියන්නේ. මේ දැන්වත් තියෙන දේ අහලා හැදෙන්න ඉගෙන ගන්න. ඊට පස්සේ මුලින්ද. හැදෙන්න ඉස්සෙල්ලා හරියට ඇන්නේ හිටන්නේ නෑ පොඩි ඉතින් එකෙන් හදන්න. හරි අමාරුයි නේද? උළුවත් යක් උන් බෑර නිදා ගන්නත් නෑනේ මේ ආඩ කෝඩ එක එකව පේනවා. නිදිත් මතයි වගේ. ඒක තමයි උඹලා කල්පනා කරන්නේ නෑනේ දැන්වත් ඔය කරපු වැඩේ බරපතලකම තේරෙනව නේද? ඒක තේරුම් අරගෙන හරි හැදෙන්න ඉගෙන ගන්න පුතා. ඔබට ඔයිට වැඩි දෙයක් කියන්න නෑ මට. කියලා වැඩක් නෑ නේද? දැන් නැන්දා දමදීව කියපුවාම මං සුසිරිපාල මමලා දියාවත් ඉන්නවා. ඔව් එහෙම හරි හිතපන් හොඳ කල්පනාවෙන් වැඩ කරගෙන හොඳ සිහි බුද්ධියෙන් වැඩ කරගෙන හොඳින් හිටපල්ලා. අයෝ ආගේ මාරි මොට්ටගොම වැඩ කරන්නේ නැතු. ඒක තමයි කියන්නේ. මට ඉඳිමතයි තමයි. එහෙනම් ගිහිල්ලා නිදාගන්න ටික. නිදාගත්තට ඔයව ඇරෙන්නේ. Vamos!